සුබ දවසක් හැමෝටම. අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා ඔයාලට මතක ඇති කොහොමද XM එකට Binance Pay හරහා ඩිපොසිට් එකක් කරන්න Binance account එකක් ක්‍රියේට් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද දැන් Binance Pay හරහා XM එකට ඩිපොසිට් එකක් කරන්න කියලා. මොකද දැන් අපි දැන් account එක හදලා තියෙන්නේ Binance account එකක් හදලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද හදපු Binance account එකෙන් dollars XM එකට ඩිපොසිට් කරන්න කියලා. මුලින්ම ඔයාලට Binance එකට dollars අවශ්‍ය වෙනවා. Binance එකට අවශ්‍ය ඕනම dollar ප්‍රමාණයක් ඔයාලට අපේ මිලට ගන්න පුළුවන්. අනිත් එක තමයි අනිවාර්යෙන් මතක තියාගන්න Binance කරහා XM එකට ඩිපොසිට් කරන්න පුළුවන් මිනිමම් කියන්නේ අඩුම මුදල ඩොලර් 50. අවමාගේ තියෙන ඩොලර් 50ක්. කියන්නේ Binance හරහා XM එකට ඩිපොසිට් කරනවා නම් අවමාගේ තියෙන්නේ ඩොලර් 50ක්. එහෙම නැත්නම් local deposit හරහා ඩිපොසිට් කරන්න පුළුවන් ඩොලර් 15 සිට ඩොලර්ස් ඕන ප්‍රමාණයක්. හැබැයි ඔයාලට Shamik SD මගේ VIP community එකට join වෙනවා නම් අපි ඔයාගෙන් රුපියලක්වත් ගන්නෙ නැහැ. හැබැයි අපි recommend කරනවා අඩුම ඩොලර් 30ක්වත් දාගෙන එන්න කියලා. ඉතින් අඩුම ඩොලර් 30ක් වගේ ගන්න ඕන නම් ඔයාලා මට direct message එකක් දාන්න. මම local deposit හරහා ඔයාට ඒ වගේ ඩොලර් ප්‍රමාණයක් දාලා දෙන්න. ඩොලර් 50ට වැඩි 50 සිට 50ට වැඩි හැම deposit එකක්ම අපි Shamik SD VIP community එකට join වෙනවා. අපි කරලා දෙන්නේ Binance හරහා. ඒක ඔයාලටත් වාසිදායකයි. මොකද Binance හරහා deposit කරද්දී ඔයාලට local deposit හරහා deposit කරනට වඩා පොඩ්ඩක් අඩු rate එකකට ඔයාලට ඩොලර්ස් මිලදී ගැනීමේ හැකියාව අපි හරහා තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නම් Binance එකට ඩොලර්ස් ඩිපොසිට් කරගන්න කොහොමද කියලා ඉස්සෙල්ලාම ඔයාලා කරන්න තියෙන දැන් ඔයාලා හදලා තියෙන Binance account එකට log වෙන්න. ඔයාලා දැන්ට හදලා තියෙන Binance account එකට ඔයාලා log වෙන්න. log වුණාට පස්සේ ඔයාලා මෙතන ඔයාලා Binance app එකේ ඉරි කැලි තුනක් දකුණු පැත්තේ වම් පැත්තේ උඩින් බලා ගන්න පුළුවන්. අන්න එතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලගේ මෙතන Binance ඔයාගේ ප්‍රොෆයිල් එකත් එක්ක verified date එක වැටලා තියෙයි. Binance ID එක උඩින් බලා ගන්න පුළුවන්. එතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ copy success කියලා වැටේ. එච්චරයි. ඊට පස්සේ ඔයාගේ Binance ID එක අපිට එවන්න. ඊට පස්සේ අපි ඔයාගේ Binance ID එකත් එක්ක ඔයාලට ගන්න ඕන ඩොලර්ස් ප්‍රමාණයට සල්ලි ඔයා අපිට transfer කරාට පස්සේ අපි ඔයාගේ account එකට ඩොලර්ස් Binance account ඩොලර්ස් ඩිපොසිට් කරලා දෙනවා. එතකොට ඒ ඩොලර්ස් ටික ඔයාලට මෙන්න මෙතනින් මේ විදිහට පෙන්නයි. හරිද? ওই විදිහට තමයි Binance එකට ඩිපොසිට් එකක් කරගන්නේ. හරිම සරලයි. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉරි කැලි තුන ක්ලික් කරලා මෙතන ඔයාගේ name එකට උඩින් ID කියලා තියෙනවා. අන්න එතන ක්ලික් කරාට පස්සේ ඔයාගේ ID එක copy වෙනවා. ඒ ID එකත් එක්ක ඔයා අපිට බැංක් කරන්න සල්ලි ඩොලර් 50ක් නම් හිතන්නකො ඩොලර් 50 15000යි කියලා. ඔයා අපේ බැංක් account එක රුපියල් 15000 දැම්මට පස්සේ අපි ඔයාගේ Binance එකට ඩොලර් 50ක් transfer කරලා දෙනවා. ඕන ප්‍රමාණයක් අපේ මිලට ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි Binance එකට ඩොලර් ඩිපොසිට් කරන්නේ. දැන් හරි. ඔයා හිතනවා දැන් Binance එකට ඩොලර් ඩිපොසිට් කරලා තියෙන. දැන් අපි බලමු Binance එකේ තියෙන ඩොලර්ස් ටික කොහමද XM එකට transfer කරන්නේ කියලා. ඔයාලා යන්න XM එකට login යන app එකට ගිහිල්ලා පරණ විදිහටම login වෙන්න. ඔයාගේ email එකයි password එකයි දීලා. ඊට පස්සේ මෙතන authentication code එක එනවා. ඒක ඔයාගේ mail එකට එනවා කියලා ඔයා දන්නවනේ. මේ mail එකට එන code එක මෙතනට දෙන්න. ඊට පස්සේ මම කැමති නම් මේක enable කරන්න. මම නම් මේක මේ bill එකට දෙනවා. හරි. එතකොට දැන් ඔයාගේ XM account එකට ඔයා log වෙලා ඉවරයි. ඔයා අනිවාර්යයෙන්ම Shamik SD මගේ VIP community එකට join වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ XM account එක මගේ partner code එකකින් create කරලා තියෙන්න ඕන. create කරලා නැත්නම් මෙන්න මෙතන new account ගිහිල්ලා new real account ගිහිල්ලා MT504 තෝරගෙන මෙතනින් have a partner code කියන තැනින් මගේ partner code එක දීලා ඉවරලා ඔයාට account එක create කරගන්න පුළුවන්. additional account එකක් දැන්ට account එකක් අපේ partner code එකෙන් create කරලා නැත්නම් තියෙනවා නම් ගැටලුවක් නැහැ. හරිද? ඊට පස්සේ දැන් බලන්න අපේ partner code එකෙන් මෙතන වගේ account කීපයක් තියෙනවා නම් බලන්න අපේ partner code එකෙන් create කරලා තියෙන account එක මොකක්ද කියලා ID එකෙන් අපිට ID එක අපිට එවුවට පස්සේ අපි check කරලා කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා deposit කියලා. අන්න ඒ deposit කියන එකට click කරන්න. click කරාට පස්සේ මෙතන එතනත් උඩින්ම deposit කියලා තියෙනවා. deposit click කරාට පස්සේ මෙතන Netlr, credit or debit card, Binance Pay, cryptocurrencies, Google Pay, wallet.com කියලා තියෙයි. මෙතනින් අපි Binance Pay තමයි select කරන්නේ. ඊට පස්සේ Binance Pay හරහා minimum deposit amount මේ වල පේන ඩොලර් 50 සිට ඩොලර්ස් 10000 දක්වා එකවරක deposit එකක් කරන්න පුළුවන්. මෙතන මම ඩොලර්ස් 50 දෙන්නම් ඔයාලට පෙන්වන්න ඕන නිසා දීලා මෙතන ටික් දෙක දාගන්න. ටික් දෙක දාලා deposit කියන එක උඩ click කරන්න. ඊට පස්සේ මේක confirm කරන්න. හරි confirm කරාට පස්සේ මේ විදිහට Binance එකට pay.binance.com කියන එකට ඔයාගේ Binance එකට auto log වෙනවා. ඊට පස්සේ මෙතන payment amount එක පේනවා ඔයාලට පේනවා ඇති. මේක continue on browser කියන එකට click කරන්න. click කරාට පස්සේ Binance එකට ඔයා log වෙන්න ඕන මෙතනින්.
ඔයාගේ email එකයි Binance password එකයි දීලා Binance එකට log වෙන්න. ඊට පස්සේ security verification එක අහනවා. මේක වගේ Binance app එකට web එකෙන් නම් උතනින් continue වෙලා තියෙන්නේ. Binance app එකට එනවා. Binance app එකේ yes කියලා දෙන්න. හරි. දුන්නාට පස්සේ ඔන්න Chrome එකෙන් මේ වාමයි කියලා ඩිටෙක්ට් කරගෙන වෙරිෆිකේෂන් එක ඕකේ stay login මම yes දෙනවා. හරි. මෙතන guys $5ක fee එකක් කැපිලා $45ක් account එකට වැටෙන්න කියලා පෙන්නුවාට කිසිම fee එකක් add වෙන්නේ නැහැ guys. ඔයා $50ක් නම් Binance එකෙන් XM එකට deposit කරන්න යන්නේ $50ම වගේ XM account එකට Binance එකෙන් වැටෙනවා. කිසිම fee එකක් මෙතන add වෙන්නේ නැහැ. පැහැදිලි ඔන්න confirm කරා මම. මෙතන authentication app එක දැන්නම authentication app එක on කරලා නම් තියෙන්නේ. app එකට යනවා code එකක්. ඒ code එක බලලා දෙන්න ICC2201. හරි දෙන්න. email එකටත් යනවා code එකක්. email එකට යන code එකත් මෙතනට දෙන්න. හරි. ඔන්න payment එක successful වුණා. back to merchant. ඔයා දැන් ගිහිල්ලා බලන්න වාගේ XM එකට ගිහින් බලන්න. XM එකට ඩොලර්ස් ටික වාගේ account එකට deposit වෙලා තියෙනවා සහ XM එකෙන් ඔයාට 100% free deposit bonus එකත් එක්ක වාගේ account balance එක $100ක් වෙලා තියෙනවා. ඉතින් සරලයි ওই විදිහට තමයි Binance Pay හරහා XM එක deposit එකක් කරගන්න. දැන් ඔයාලා පේන ඇති. මගේ account එකේ රුපියලක්වත් තිබ්බේ නැහැ. මම $50යි deposit කරේ. හැබැයි XM එකේ bonus එකත් එක්ක දැන් මට $100ක් මගේ account එකේ තියෙනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මගේ channel එකට join වෙලා ඔයාලට පුළුවන් මේක screenshot එකක් අරගෙන මට එවන්න. ඊට පස්සේ මම check කරලා බලලා මගේ channel එකට join කරනවා. ඉතින් හරිම සරලයි. deposit එකක් ඉතින් ඔන්න ඔය විදිහට තමයි Binance එක කරා XM එකට කරන්නේ. ඉතින් අපි ඊගා වීඩියෝ එකෙන් බලමු XM එකේ තියෙන සල්ලි කොහොමද Binance එකට withdrawal කරන්න කියලා. අපි ඊගා වීඩියෝ එකෙන් කතා කරමු.